සල්ලාල පෙම්වතා ආදරණීය යුවලකට හිමි නිස්කලංක දෙවියක් ගැන සිහින මැවුම් සීතාට රවීව මුණගැසුනේ ඇයි ජීවිතයේ කිසිදා නොසිතූ මොහොතකයි. රවී යනු කඩවසම් කලාත්මක කතාබහක් ඇති සහ කාන්තාවන්ගේ සිත්වසට කිරීමට දක්ෂ පුද්ගලයකි. විශ්වවිද්‍යාලයේදී හමු වූ දා සිට සීතාගේ ලෝකය ඔහු වටා කරගෙන්නට විය. රවී හැයට සැලකුවේ කුමරියකට මෙනි නිතරම තෑගි බෝග දිනාවා මිහිරේ වදම් කිව්වත් පැහැදේ සෑම දුකකදීම ළමින් සිටිය. ඔහුගේ ආදරය සැබෑයයි ඇය තදින්ම විශ්වාස කළාය. මාස කිහිපයකින් ඔවුන්ගේ සම්බන්ධය බොහෝ දුර ගියය. රවී සීතාට විවාහ යෝජනා කළේය. මගේ ජීවිතය හොයා නැතුව මට ඉන්න බෑ සීතා. අපි ඉක්මනින්ම විවාහ වෙමු. ඔහු පැවසුවේ සීතාගේ දැස් දෙස බලාගෙන. එයාගේ හදවත සතුටින් පිරිගියය. එය තම පවුලේ අයට මේ පුවත කීමට තීරණය කළාය. සල්ලාල පෙම්වතෙකුගේ මායාවෙන් ඇගේ ඇස් වසාගෙන තිබුණි. රවී සහ සීතා විවාහය සඳහා කටයුතු සූදානම් කරමින් සිටියදී සීතාගේ හොඳම මිතුරිය වන මාලනීගේ සැකය වැඩි විය. රවී පිළිබඳ කටකත කිහිපයක් ඇගේ කනට වැටී තිබුණි. ඔහු තවත් ගැහැණු ළමයින් කිහිප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වන බවටයි. නිනත් මාලනී රවීට අයත් වැදගත් ලියකියවිලි සහිත කොත්පිංචක් විශ්වවිද්‍යාල පුස්තකාලයේදී අහම්බෙන් සොයාගත්තාය. එය ඇතුළත ඔහුගේ දුරකථන අංක සහ නම් සහිත අමුතු සටහන් කිහිපයක් තිබුණි. සෑම නමකටම ඉදිරියෙන් ඉවරයි නවතින්න කෝ මුදල් අවශ්‍යයි වැනි වචන සටහන් කර තිබුණි. මාලනී බියට පත් වූවාය. ඇය එම සටහන් පිළිබඳව පරීක්ෂණ කිරීමට පටන් ගත්තාය. ඇය එම ලයිස්තුවේ සිටි එක් ගැහැණු ළමයෙකු සම්බන්ධ කරගත්තාය. ඇය රවී විසින් රවටා මුදල් හා වෙනත් දේවල් ලබාගෙන අතහැර දැමූ බව පැවසූ විට මාලනී තිගැස්සී ගියාය. රවී යන රූමත් මුහුණක් පිටුපස සැඳුණු සල්ලාලයෙක් බව ඇයට වැටහිනි. සත්‍ය දැනගත් මාලනී සීතාට කිහිප වතාවක්ම අනතුරු වැඳුවාය. සීතා රවී කියන්නේ ඔයා හිතන කෙනා නෙවෙයි. ඔහු එයාට විතරක් ආදරය කරන්නේ නැහැ. ඔහු සල්ලාලයෙක් මාලනී පැවසුවාය. නමුත් සීතා සිය ආදරයෙන් අන්ධ වී සිටියාය. මාලනී ඔයා ඊර්ෂ්‍යාවෙන් මෙහෙම කියනවා. මගේ රවී කිසිදා මට එහෙම කරන්නේ නැහැ. ඔයාට වැරදිලා ඇය කෝපයෙන් පිළිතුරු දුන්නාය. මාලනී තීරණය කළේ තවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි. ඇය තමා සොයාගත් ලයිස්තුවේ සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකුට සීතා සමග කතා කිරීමට සැලැස්සුවාය. දිනක් සවස මොවුන් තිදෙනා සීතාව මුණගැසීමට ගියහ. ගැහැණු ළමයෙකු වන නිශා කඳුළු සලමින් රවී ඇයට විවාහ කොරන්දු දී මුදල්ගෙන අතහැර දැමූ ආකාරය විස්තර කළාය. තවත් ගැහැණු ළමයෙක් කාංචන රවීගේ ආදරණීය වදන් හා තමාට දැනුණු වේදනාව ගැන කීවාය. කොම් දෙදෙනාගේම කතාවල රවීගේ ක්‍රියාවන් පුදුම සහගත ලෙස සමාන විය. සීතාට තවදුරටත් එය ප්‍රතික්ෂේප කළ නොහැකි විය. ඇගේ හදවත කැඩී ගියේය. ඇගේ මුළු ලෝකයම කඩා වැටුණාක් මෙන් දැනුනි. රවීගේ ආදරය සැබෑ නොවත් රොහි රඟපෑමක් පමණක් බව ඇයට වැටහිනි. සීතා දැඩි කෝපයෙන් හා වේදනාවෙන් රවීට කතා කළාය. ඔයා මාව රවට්ටලා රවී. ඔයා මට මේ විදිහට කළේ. ඔයා සල්ලාලේ. ඇයි කෑකසා ඇසුවාය. රවී මුලින්ම පුදුමයට පත් වුවත් පසුව ඔහු ඉක්මනින්ම සංසුන් විය. ඔහුගේ මනසේ තිබුණේ ගැටුම මඟහරවා ගැනීමයි. මොනවද සීතා මේ කියන්නේ? මම දන්නේ නැහැ ඔයා මොනවද කතා කරන්නේ කියලා. මම ඔයාට විතරයි ආදරය කරන්නේ. ඔහු ඉතා ස්වභාවිකව බොරු කීවේය. නමුත් සීතා ඔහුට නිශා සහ කාංචනාවී නම් පැවසූ අතර ඔබ ඔහුගෙන් ගත් මුදල් පිළිබඳව විමසුවාය. රවීට තවදුරටත් තමාව සඟවා ගැනීමට නොහැකි විය. ඔහු හිමින් සියල්ල පිළිගත්තේය. මම ඒ අය එක්ක හිටියා තමයි. නමුත් ඒ ඔයාට ආදරය කරන්න කලින්. ඔයා ආවට පස්සේ මම හැමෝම අතහැරියා. උඹ බොරුවට පදනම් වූ අවසාන උත්සාහයද දැරුවේ. ඔයාට ඕන නම් අපි විවාහ වෙමු. මම ඔයාට ආදරෙයි. සීතා දැන් ඔහුට කොතරම් වෛර කළාදයත් ඇයගේ හදවත තුළ තිබූ ආදරය දැඩි කෝපයක් බවට පත් විය. ඔයා මට කරපු දෙයට ඔයාට විඳින්න වෙනවා රවී. මම ඔයාව විශ්වවිද්‍යාලයෙන් නිරපන්න සහ පොලිසියට බාර දෙන්න පවා බලාපොරොත්තු වෙනවා. දැඩි ලෙස පැවසුවාය. සීතා රවීගෙන් වහාම විඟුවාය. ඔහුගෙන් පරිගැනීමට ඇය තීරණය කළාය. ඇය නිශා සහ කාංචනා සමග එකතු වී රවීගේ සල්ලාලකම සහ වංචනික ක්‍රියාවන් පිළිබඳ සියලු සාක්ෂි විශ්වවිද්‍යාල පරිපාලනයට ඉදිරිපත් කළාය. විශ්වවිද්‍යාලය විසින් ඉක්මන් පරීක්ෂණයක් පවත්වන ලද අතර රවීගේ ද්‍රෝහී ක්‍රියාවන් ඔප්පු විය. රවීව විශ්වවිද්‍යාලයෙන් නිරපා හරන ලද අතර ඔහු කළ මුදල් වංචා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ විය. ඔහුගේ සියලු බොරු සහ රැවටිලි රටට හෙළිදරව් විය. සීතාගේ හදවත කැඩී ගිය ඇය නැවතත් ශක්තිමත් වූවාය. ඇය තම මිතුරිය වෙන මාලනීට ස්තුති කළාය. ඇය වැරදි සහගත ආදරයකින් මිදී සැබෑ ජීවිතය දෙස බැලීමට පටන් ගත්තාය. ඇගේ කලම සම්බන්ධයේ වේදනාකාරී පාඩමක් විය. මාස කිහිපයකට පසු සීතා නැවතත් විශ්වවිද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළාය. ඇය සල්ලාල පෙම්වතෙකුගේ මායාවෙන් මිදී තනිවම ශක්තිමත් ගැහැණියක් ලෙස නැගී සිටියාය.
එය දැන් දන්නවා ජීවිතයේ වටිනාකම් ආදරයේ පිටුපස සැඳුණු බොරුවලින් ගොඩනගා ගත නොහැකි බව. සමාප්තය.